අමාගේ සන්ධනී බැතිගේ සන්ධනයට ඔබේ පැමිණීම අපට ඉතාමත්ම ගෞරවයක්. සැපැමිණි ඔබ සියලු දෙනාම පිළිගැනීමට මාගේ මේ ආරාධනය වෛද්‍යපීඨ බෞද්ධ ශිෂ්‍ය සංගමයේ සභාපති පවර පෙරේරා සොයුරාට. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මැතිතුමනි, අප වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපති විද්‍යාජ්‍යෝති මහාචාර්ය වජිර H.W. දිසානායක මැතිතුමනි, වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමේ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික මහාචාර්ය වසන්ත ගුණතුංග මැතිතුමනි, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල කළුආරච්චි මැතිතුමනි, කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ආදී විද්‍යාර්ථීන්ද, අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ආචාර්ය මහත්මීන්ද, වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලයද, වෛද්‍ය ශිෂ්‍ය සුබසාධක සංගමයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලයද, වෛද්‍ය ශිෂ්‍ය බෞද්ධ සංගමයේ ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලයද, සියලුම සෙසු සහෘද ආගමික සංගම්වල සමාජිකයින්ද, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවක මහත්මීන්ද, රැස් සිටින සියලු දෙනාද මේ සුපින්බර වූ අමාගේ සන්ධවනියට ගෞරවයෙන් පිළිගන්නවා. බැතිගේ නම් හුදෙක් ඔබේ සිත රිද්මයක් ලබා දෙන තවත් එක් ගීතාවලියක් නොවේ. එය ඔබ අප සිත්වල බුද්ධාලම්බන ප්‍රීතිය මතු කරවන ආකර්ශනීය වූ මාර්ගයක්. අපට නොදැනීම පවා අප හදවත් තුළ ඒ ශ්‍රේෂ්ඨ වූ ගෞතමයන් වහන්සේගේ තෙදගුණ බලය අපට සිහිපත් කරවන්නට බැති ගීයකට පුළුවන්. කොළඹ වෛද්‍ය විද්‍යාලයේ අප සහෘද වෛද්‍ය ශිෂ්‍යයන්ද, අප වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ ආචාර්ය මහත්මීන්ගේද දින ගණනාවක උත්සාහයෙන් හා කැපවීමෙන් මේ ඉදිරිපත් වන මනරම් සැඳෑව වෙනුවෙන් ඔබෙන් එක් ඉල්ලීමක් කරනවා. එය බැතිගී සැඳෑවක අරමුණ මතු කරලීම වෙනුවෙන් වැදගත් වේ යයි මම සිතනවා. උතුම් වූ ධම්මපද යන ගාථාවකින් එය මෙසේ කියන්න පුළුවන්. අරභත නික්ඛමත යුංජත බුද්ධ ශාසනේ ධුනාත මච්චුනෝ සේනං නලාගාරංච කුංජරෝ අරඹව් නික්මෙව් යෙදෙව් බුදු සසුන්හි දිනව් මරසෙන් පරදා බට කැලයට වැදි ඇතෙකුසේ. ඒත් සමගම මේ සැඳෑව රස විඳින්න නැවතත් ආරාධනා කරමින් අමාගේ සන්ධනියට නැවතත් ගෞරවයෙන් පිළිගන්නවා. ඔබ සැමට තෙරුවන් සරණයි.